මං හිතන අගමැති ධූරයේ ඇමති ධූර බෙදාගෙනත් හිටියේ. මතකද දන්නේ? හැබැයි මොකක්ද උනේ මහමැතිවරණෙදී? ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩුව වටනවා කියලා හිත. සිහින දකින්නෝනේ සිහිනම විතරයි හොඳයි. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්නේ. මොකද ඒක වෙන්නේ. කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒ උගලට අපි අහුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොඳයි. ආයි එයා නම් හොඳයි අනිත් අය නරකයි. නෑ. ඒ උගුල් හොඳයි. ඒ උගුල් වලට අපි අහුවෙනවා. මම නේද පාර්ලිමේන්තුව දිහා නිකන් නේද රැයට ගිහිල්ලා කතා දිහා නිකන් දුක හිතමින් බලනවලු නේ බලන්නේ සතුටු වෙමින් බලන්නේ. කතානායකතුමනි විශේෂයෙන් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යාංශයත් ඒ වගේම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශෙත් වැයසීරස විවාදයට ලක් කරන මේ වෙලාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ බෙහෙවින්ම සතුටු වෙනවා. අපි හිතන්නේ වර්තමානයේ මා දැක්ක පාර්ලිමේන්තුවේ අද නෙවෙයි දවස් කීපයක මුළුල්ලේ ජාතික ආරක්ෂාවට විශාල තරජනයක් ඇති වී තිබෙන බවත් ජනතාව විශාල බියකින් ජීවත් වෙන බවත් එනිසා අදක සමහර අය යෝජනා කරලා තිබුණ ආණ්ඩුව ඉල්ලාස්වී තව අයට බාර දිය යුතු බවත් වගේ ටිකක් ප්‍රශ්නයක් ගොඩනගමින් තිබෙනවා. එනිසා මේ ප්‍රශ්නේ කොහොමද පැන නගින්නේ කියලා අපි බැලුවොත් ඔබට මතක ඇති අපි ආණ්ඩුව අරගෙන ඉතින් අපි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරාට පස්සේ ඊට පස්සේ පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි මහමැතිවරණදී ශක්තිමත් බලය සහිත ආණ්ඩුවක් හදාගන්න හම්බෙන්නේ නැහැ. මහමැතිවරණදී ඔබ ආණ්ඩුවක් හදනවා කියලා. මං හිතට අගමැති ධූරයේ ඇමති ධූර බෙදාගෙනත් හිටියේ. මතකද දන්නේ? හැබැයි මොකක්ද උනේ මහමැතිවරණෙදී? මහමැතිවරණයේදී අර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ආපසු හැරවීමට පුළුවන් කියලා මහමැතිවරණදී අපේක්ෂා කරත් ඊටත් වඩා ප්‍රබල ශක්තිමත් ජයග්‍රහණයක් මහමැතිවරණය ලැබුණා. ඊට පසුව විශාල සාකච්ඡාවක් ගොඩනැගුවා මාර්තු මාසයේ විතර වෙනකොට ආර්ථික විශාල අර්බුදයකටපත් වෙනවා. මේ මාර්තු මාසයේ යලි ආණ්ඩුව ලබා ගන්න පුළුවන් ආර්ථික අර්බුදය හේතු කොටගෙන කියලා බොහෝ අය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් ගත්තා. හැබැයි අද ඇමරිකන් එක්සත් ජනපදයේ අද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට අද අපේ තුන්වෙනි සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරනවා. මම හිතන ඉතාම සුබදායි ප්‍රතිඵලයක් ඒවි. ඒ නිසා ආර්ථිකයේ ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට අපි ගමන් කරමින් තිබෙනවා. ඊට පසුව ඒ හා බැඳිලා නිර්මාණය කරන්න පටන් ගත්ත මේ වාහන ආනයන විවෘත කරාට පසුව විශාල ලෙස ඩොලරයට තෙරපුමක් එයි. මේ තෙරපුම හරහා ඩොලරය Tamanට රටට දරා ගන්න බැරි තරමේ ඉහළ යාමට ලක් වේවි කියලා බලාපොරොත්තුවක් තිබ්බා. නමුත් මම හිතන්නේ දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් මිලියන ඩොලර් මිලියන 117ක පමණ එල්සි ඕපන් වෙලා තිබෙනවා. ඉතින් ඩොලරයේ යගය තිබුණාට වඩා අඩු වෙමින් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන්නාන්සලා කල්පනා කරනවා නම් ආර්ථිකයේ ඇති වෙන අර්බුදයක් කරහා බලය දැහැ ගන්න පුළුවන් කියලා ඒක අවසන්ද මතක තියාගන්න. අපේ රටේ ආණ්ඩු පෙරලිච්ච ඉතිහාසයන් බැලුවොත් ඒ ඉතිහාසවල විවිධ අවස්ථා අපි හඳුනා ගන්න. එකක් ආර්ථික අර්බුද විසින් ආණ්ඩු පෙරනු ලැබුවා. ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ මතක තබා ගන්න. ආර්ථික අර්බුදයක් හේතු කොටගෙන මේ ආණ්ඩුව වටනවා කියලා හිත. සිහින දකින්නෝනේ සිහිනම විතරයි හොඳයි. ඒවට වචන කාලේ නාස්ති කරන්න එපා ඒවා කියන්නේ. මොකද ඒක වෙන්නේ. ඊළඟ අපේ රටේ ආණ්ඩු වැටිච්ච ඉතිහාසයක් තිබෙනවා. පක්ෂ ඇතුලේ අර්බුද නිර්මාණය කරලා. 2001 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුව බිඳ වැටෙන්න ප්‍රධාන හේතු වුණේ ඒ ආණ්ඩුව හිටපු පිරිසක් එහා පැත්තට ගිහිල්ලා වාඩි වෙලා ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධතා හේතු කොටගෙන ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා. හැබැයි ඔබ හිතන්න මේ ආණ්ඩුව එවැනි කිසිදු අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් නිර්මාණය නොවන ආණ්ඩුවක් මත කියලා. මා දන්නවා සමහර අය උත්සාහ කරනවා මා ඔසවා තබා පාර්ලිමේන්තුවේ අනිත් අය පහත් ඒ උගලට අපි අහුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි හොඳයි. ආයි එයා නම් හොඳයි අනිත් අය නරකයි. නෑ.
ඒ උගුල් හොඳේ. ඒ උගුල් වලට අපි යහුවෙනවා. මම නේද පාර්ලිමේන්තුවට ගියා නිකන් නේද රැයට ගිහිල්ලා කතා දිහා නිකන් දුක හිතමින් බලනවලු නෑ බලන්නේ සතුටු වෙමින් බලන්නේ. හරිද? ඒ නිසා ඔබලා හිතනවා නම් මේ අභ්‍යන්තර අර්බුදයක් කරා මේ ආණ්ඩුව වටන්න පුළුවන් කියලා එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ ඔයගොල්ලෝ කල්පනා කරනවා ජාතික ආරක්ෂාවේ මහා බරපතල තරජනයක් ඇති වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි. වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ මතක තියාගන්න. හරිද? ඒ නිසා ඔබතුමාලා අලුත් තුරුම්පු කොළ ටිකක් හොයන්න රිසර්ච් එකක් කරලා. නිකන් ඔය කවුරු හරි ගෙනත් දෙන කොලයක් කියවමින් නිකන් ඔය පුරුදු ආණ්ඩුව ඇතුලේ අර්බුද ආර්ථිකයේ හිට වැටි ජාතික ආරක්ෂාව තරජනයක් ආරක්ෂාව කරගන්න බැරුව ජනතාව පාරට බයි ප්‍රමුඛුත් වෙන්නේ නැහැ. ඊළඟ තව ආණ්ඩුව වැටිච්ච අවස්ථා තිබෙනවා. ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා පාලකයෝ පළව හැරියම ඇති ඉතිහාසය. ඔබලාට මාධ්‍ය සාකච්ඡා හා ආණ්ඩුවට යමක් කියන ඇරුණකොට මේ පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩුවට යමක් කියන හැරෙනකොට මා හිතන්නේ සෙනග එකතු කරලා යමක් කියන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මහජනයාගේ නැගිටීම මහජනයාගේ විරෝධයක් කරහා ආණ්ඩුව පළව හැරීම පිළිබඳ කල්පනා කරනවා නම් ඒකත් අසාර්ථකයි. මේ සියල්ල අසාර්ථකයි. මෙවැනි පාත් දිනපතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.